ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද අරන් ආවේ. ඉතින් ඒ වගේම වීඩියෝ එක අවසාන වෙනකන් හොඳින් අහන් ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් විශේෂ දෙයක් කියන්න තියෙනවා. A level විභාගයේ සම්බන්ධ සියලු තොරතුරු හෝ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් ඔයාගේ මොබයිල් ෆෝන් එකට නොමිලේම අපි SMS එකක් එවනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ YouTube channel එක subscribe කරන්න විතරයි. එතකොට අපේ group එකට නිකම්ම ඔයාව add වෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබකින් කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඉතින් මේකම අපි O level විභාගයට ශිෂ්‍යත්ව විභාගයට ලබා දුන්නා. අපිට ඕන් ගොඩක් ස්තුති කරා. ඉතින් මේ දෙයට කරන්න තියෙන්නේ අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න විතරයි. එතකොට අපේ group එකට ඔයාව නිකම්ම add වෙනවා. එතකොට ඔයාගේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණ ගමන් පැය ගණන් වෙබ්සයිට් එකේ ඉන්න ඕන නැහැ. අපි ඔයාට ලින්ක් එකක් එවනවා. ඉතින් මේ ලින්ක් එක හරහා ඔයාට තප්පර 5න් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න විතරයි. ඒ වගේම උසස් පෙළ විභාගයේ දැනටමත් භාගයක් විතර අවසන් වෙලා තියෙනවා. ඉතින් තව විෂයන් සුළු පිරිසක් තිබෙනවා. ඒ පවත්වන්න බැරි වුණේ රටට බලපෑ අයහපත් කාලගුණය නිසා. ඉතින් උසස් පෙළ විභාගයේ දින නියමයක් නොමැතිව කල් ගියා. ඒ නිසා එම දරුවන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි අනිවාර්යයෙන්ම. ඒ වගේම උසස් පෙළ විභාගය අමාරු වූ නිසා ඒ සබ්ජෙක්ට් වල ලකුණු මට්ටම් අඩු වූ ආකාරය තමයි මේ කියන්නේ. S1 32 33 C1 48 49 50 මේ කියන විදිහට CS කියන සාමාර්ථයන් ලබා දෙනවා. ඉතින් සමහර විෂයන් වලට ලකුණු ලබා දෙන ආකාරය අපි වීඩියෝ එකක් ඉදිරියට ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම උසස් පෙළ විභාගයේ අවසන් වීමට පෙරම ඇගීම් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපට දැනට තියෙන වාර්තා අනුව 2026 මාර්තු මුල වෙනකොට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනවා කියලා අපිට දැනට ආරංචි ලැබිලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණ ගමන් ඔයාගේ ප්‍රතිඵල අපි SMS එකකින් ඔයාගේ මොබයිල් ෆෝන් එකට නොමිලේම එවනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න විතරයි. එතකොට නිකම්ම ඔයාව අපේ group එකට add වෙනවා. ඉතින් මේකට කිසි මුදලක් ඔබගෙන් අය වෙන්නේ නැහැ. මේකම අපි O level විභාගයට ශිෂ්‍යත්ව විභාගයටත් අපි ලබා දුන්නා. ඕන් අපිට ගොඩක් ස්තුති කරා.